වෙල්කම් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම මගේ vlog එකට. මම BMICH එකට ඇවිල්ලා ඉන්නේ අද. අපි ගිහින් බලමු මොකද වෙන්නේ ඉතින් කියලා. BMICH එකේ ඉලෙක්ට්‍රික් vehicles තියෙන මෝටර් ෂෝ එකට තමයි යන්නේ. අපි බලමු ගිහිල්ලා මොනවද බලන්න තියෙන්නේ කියලා. වාහනේ පාක් එකට දාලා ඔහොම ඉස්සරහට ඇවිදගෙන ගියා එන්ට්‍රන්ස් එකට. මුලින්ම ටිකට් එකක් ගන්න ඕන ඇතුළට යන්න. ඊට පස්සේ ටිකට් එක අරගෙන යමු බලන්න. ඉතින් ගයිස් ඇතුළට හැද්දිම අමුතු ඉලෙක්ට්‍රික් අයිටම්ස් බලා ගන්න පුළුවන්. මේ මෙන්න මේක මොකද්ද මන්ද මට හිතා ගන්න බෑ. යද්දිම මම දැක්කේ මෙන්න මේ වාහනේ තමයි. ඊට පස්සේ ඔන්න ඔහම ඇතුළට ගියා මම. යද්දිම හම්බුනේ යාඩියා එකේ ඒ කට්ටියගේ අලුත් බයික් එකක් ලොන්ච් කරනවා. ඒකටත් පොඩ්ඩක් ඇහැ දාලා එයාලගේ අලුත් ස්කූටර් ටිකක් බලාගෙන ඉස්සරහට ගියා. මේක ටාටා පන්ච් EV. ටාටා එකේ EV සෙට් එක. ටාටා කම්පැනියෙන් ගහන ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල බේසික් මොඩල් එක තමයි මේක. මේක ටාටා EV එකක්. සාමාන්‍යයෙන් ලක්ෂ 143ට වගේ ඉඳන් ස්ටාර්ට් කරනවා කියලා තමයි කියන්නේ. මේ ටාටා EV එක සාමාන්‍ය ඉතින් 120න් 130න් උඩ තමයි යන්නේ. සාමාන්‍යයෙන් බැටරි වලට ඉතින් 8 අවුරුදු 8 10 තමයි සාමාන්‍ය වොරන්ටි නම් තියෙන්නේ. හැමදැනම බලන් ගිහම ඇවරේජ් එකක් විදිහට ගත්තොත්. මේ ටාටා EV මොඩල් 3 මෙතන තියෙන. සාමාන්‍ය බේසික් එක පටන් ගන්න 80කින් පටන් ගන්නවා කියලා කිව්වේ. 80 ඉඳන් වැඩි වීගෙන යනවා. ඊට පස්සේ මෙන්න මේ චයිනීස් බ්‍රෑන්ඩ් එකකින් ආපු EV එක තමයි තිබ්බේ. ඒක ලක්ෂ 189ක් විතර වෙනවා කියලා තමයි මෙතන නම් ප්‍රයිස් එක දාලා තිබ්බේ. මේකත් ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම යන්නේ. ලක්ෂ 129යි 139 අතරින් වගේ යනවා කියලා තමයි මේ ප්‍රයිස් එක නම් දාලා තියෙන්නේ. මේක තනිකරම EV ලෝකයක්. EV ලෝකයක් තනිකරම. EV මෝටර් ෂෝ එකේ තිබ්බ ලස්සනම කාර් එක මේක තමයි මට නම්. මේක දීපෝල් බ්‍රෑන්ඩ් එකකින් ලංකාවට ගෙන්නන EV එකක්. ඒකේ ෆිනිෂින් එකයි ඒකේ ලුක් එක නම් මාරම ලස්සනයි. අනික් කාර් එක ගත්තාම මේ කාර් එක ගොඩක් ලොකුයි අනික් ඒවාට වඩා. ඒකයි මේකේ ලොකු පෙනුමක් ඇවිල්ලා තියෙන්නේ. මේ මොඩල් එක තමයි මේ ලොක් එක වැඩිම තියෙන්නේ මෙතන තියෙන EV සෙට් එකෙන් ගත්තාම. පෙනුම මාරටම තියෙනවා. පෙනුම ලොකු පෙනුමක් තියෙනවා. සමහර ටෙස්ලා එක වගේම ගිහිල්ලා තියෙනවා කියලා තමයි පේන්නේ. ඒකේ ප්‍රීමියම් ෆිනිෂින් එකත් මරු. කිලෝමීටර් 485ක් පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අනික් ඒවාට එක කම්පෙයාර් කරලා බලනකොට මේ සාමාන්‍යයෙන් කිලෝමීටර් රේන්ජ් එකත් මේ සෙට් එකේ වැඩි. මේක කිලෝමීටර් 485ක් කියන්නේ. කියන්නේ පෙනුමයි ඔක්කොම එක ගත්තාම අර BYD වගේ ටෙස්ලා වගේ ඒ ළඟින්ම යනවා. ටෙස්ලා එක නම් ළඟින්ම යනවා ලෝගෝ එකේ ඉඳන් මෙන්න ලෝගෝ එක. මේක මේ ඩොන්ෆෙන් කියන තව බ්‍රෑන්ඩ් එකකින් එන EV එකක්. ඒක නම් මාර ලස්සනට ඉතින් ෆිනිෂින් විදිහට හදලා තියෙනවා.
ඒක ඉන්ටීරියර් මාර ලස්සනයි යා. ඒ කියන්නේ මේ ප්‍රීමියම් ලුක් එකක් තියෙන්නේ. ඉන්ටීරියර් මරු ඇතුළේ මරු කියුට් ලස්සන ලුක් එකක් තියෙන වාහනේ පිටින් බලනකොට. මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ වාහනේ ඇතුළේ තියෙන්නේ. අර පෙට්‍රල් වාහන ඩීසල් වාහන වල වගේ ලොකු දේවල් නෑ. සිම්පල් විදිහට ඉලෙක්ට්‍රික් අයිටම් ටික තමයි තියෙන්නේ. මේ Hyundai EVs Hyundai EV එක සාමාන්‍යයෙන් ඒකේ ඉන්ටීරියර් ගත්තාම අනික් ඒවාට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එක අර මේ ඔක්කොම ටික ගත්තාම ෆිනිෂින් එකත් අනික් ඒවාට වඩා නිකන් හොඳ පෙනුමක් පේනවා. මේ බයික් සෙට් එක සාමාන්‍යයෙන් ලක්ෂ 6යි 8යි අතර වගේ. මේක 7යි ගණන්. මේක 6යි ගණන්. මේක ලක්ෂ 6 ගණන්. 6-7-8 රේන්ජ් එකේ තමයි යන්නේ කොහොමද. එතකොට මේ තියෙන්නේ ඔක්කොමලා බලන් හිටපු අර බ්‍රවුන්ස් එකේ ආව ලක්ෂ 45ට ආපු එක නම් මෙතන නෑ. ලක්ෂ 85න් පටන් ගන්න එකේ ඉඳන් තියෙනවා. මේක ලක්ෂ 81 එක. ලක්ෂ 45 වාහනේ නෑ මෙතන. ලක්ෂ 81යි. මේ තව බ්‍රෑන්ඩ් එකක් ස්කයිවේල් කියලා. මෝටර් ෂෝ එකට ආවට පස්සේ BMI CH එකේ මේ කොල්ලෙක් හම්බුණා නිපුන් මල්ලි. හයි. ඉතින් මෝටර් ෂෝ එකේ විස්තර ඔහොමයි. මේ බල්ලා මොකක් හරි පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මෝටර් ෂෝ එක බලලා දැන් යන්නේ පාකින් එකට. පාකින් එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ BMI CH එකේ. මෝටර් ෂෝ එක ඉවරයි. EV මෝටර් ෂෝ ඉවරයි. එහෙනම් අපි යන් දැන් එළියට. එහෙනම් ආයෙ දවසක vlog එකකින් හම්බෙමු. ආදරේ හැමෝටම.